අපි හදමුද රසම රස තම්පල දාපු පලිප්පු කරි එකක්. මේ තමයි අවශ්‍ය ද්‍රව්‍ය. ඉතින් මම මේකේ මෙන්ෂන් කරලා තියෙනවා. ඔයගලන්ට ඕන විදිහට අඩු වැඩි කරගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට හදලා ගත්තාම ඇඟටත් ගුණයි, රසත් වැඩි. ඉතින් ආසාවෙන් අපිට කන්නත් පුළුවන් නිකන් පරිප්පු එකක් කනවට වැඩිය මේ වගේ හදලා කන්න පුළුවන් නම් හොඳයිනේ. ඉතින් මේ විදිහට ඔයාලා try කරලා බලන්න. රස කියන්න. ඉතින් මං හදපු මේ වගේ සිම්පල් මෙනු එකක් ඔයාලට හදාගන්න පුළුවන්. හදලා බලන්න. ගොඩක් අය මේ කාලත් ඇති. ඉතින් රස බලන්න පුළුවන් මේකේ. මේ මම දාලා තියෙන රතු තම්පලෙක්. මේක තව තම්පලෙක් තියෙනවා. ඔයාලට කැමති දාගන්න පුළුවන්. රස සහ ගුණ වැඩි. පෝෂ්‍යදායී ආහාර වේලක්.